හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න මම අලුත් වීඩියෝ එකක් අද අරන් එනවා ඔයාලට කොළඹ නගරයේ තියෙන නමුත් ගොඩක් කට්ටිය දන්නේ නැති ලස්සන පන්සලක් ගැන තමයි අද වීඩියෝ එකක් කරන්නේ. මේ පන්සලේ විශේෂත්වයක් තියෙනවා මොකක්ද දන්නවද ඒක? මේ පන්සල තියෙන්නේ ඒ කියන්නේ මේකේ චෛත්‍යය තියෙන්නේ කොන්ක්‍රීට් කණු 4ක් උඩ. මේ පේනව නේද? කියන්නේ මේකේ චෛත්‍යයක් තියෙන්නේ මේ චෛත්‍ය පිහිටලා තියෙන්නේ වරාය අධිකාරියට පිහිටි ඉඩමක. මේ පේනව නේද මේ විදිහට තමයි මේකේ උඩ තමයි මේ චෛත්‍යය තියෙන්නේ. මෙතන ඉඳලා තියෙනවා අඩි 100කට වැඩිය උසක් තියෙනවා. හරි ලස්සන නිස්කලංක තැනක පිහිටලා තියෙන්නේ. කොළඹ ටවුන් එකේ වුණත් හරි නිස්කලංක විදිහට පිහිටලා තියෙන චෛත්‍යයක් තමයි මේක. මෙන්න මෙතනින් තමයි නගින්න තියෙන්නේ. මේ චෛත්‍යයට නගින්න තියෙන තැන තමයි මේ පේන්නේ ඔයාලට. මේ ඔය ඔතන බිල්ඩිමත් අඩි 100කට වැඩිය උසයි. ගොඩක් සංචාරකයෝ එහෙම එන තැනක් තමයි මෙතන. අපි බලමු ගිහින්. මෙන්න මේ විදිහට තමයි මෙන්න මෙතනින් තමයි චෛත්‍යය ඇතුල් වෙන්න තියෙන්නේ. ගයිස් තාම අපි නැගිලි ඉවර නැහැ. හැබැයි දැන් ළඟටම ආවා. අපි බලමු මම ඔයාලට පෙන්නනම් වටපිටාව කොහොමද පේන්නේ. මේකේ තියෙන ලස්සන කොහොමද කියලා. අනිවාර්යයෙන්ම ඔයාලට එන්න හිතේ. ඔන්න ගයිස් අපි දැන් මේ පන්සල පිහිටලා තියෙන තැනට ආවා. ඔන්න පන්සලේ පිරීමමයි මේ පන්සලට යන්න තියෙන මෙන්න මේ පොඩි පටු මාර්ගයක් තමයි තියෙන. ඒක ආරක්ෂිත උද යකඩෙන් හදලා තියෙන ආරක්ෂිත වැටක් තියෙනවා දෙපැත්තේ. කිසි බයක් නැහැ යන්න. අඩි 100කට වැඩි. මේ ගයිස් ඔයාලට මේ පේනවා ඇති දැන් පේන්නේ සම්පූර්ණ මේ වරාය තමයි පේන්නේ. සම්පූර්ණ වරාය බලා ගන්න පුළුවන් අපිට. වරාය කොහොමද වැඩ කරන්නේ? මේ තියෙන සම්පූර්ණ තියෙන්නේ වරාය. ඔයාලා මෙන්න මම පහළ වෙන්නම අපි ආවේ ඔන්න උතරින් ඉඳලා තමයි තියෙන කාර් එක. උතන ඉඳලා තමයි ආවේ. එතකොට ඔයාලට පේනවා ඇති කොච්චර උසකින්ද මං ඉන්නේ කියලා. ඔන්න ගයිස්. ඔන්න ඔයාලට අනිත් පැත්ත පේනවා ඇති දැන් මේ පන්සලට තියෙන මාර්ගය ඔන්න ඔය පේනව නේද ඔය අර මීට හැබැයි පේන්නේ ඕප් සිටිය. ලොකු දුරක් නෑ නමුත් දුරයි වගේ තමයි පේන්නේ. එන පාර තමයි ඔය තියෙන්නේ. මේ මහා බැංකුව ඊළඟ කොළඹ නගරේ තියෙන තදාසන්න නගරේ තියෙන බිල්ඩින් තමයි ඔය පේන්නේ. ඔයාලා දන්නවා ඇති මේකේ මේ වීඩියෝ එකෙන් පේනකොට ඔයාලා දන්නවා ඇති මොකද්ද බිල්ඩිම. දැන් ඒතර දන්නවනේ ඔයාලා ඒත් මෙහෙම දැනගෙන තිබ්බත් මේ වගේ පන්සලක් තියෙනවා කියන්නේ දන්නේ නැතුව ඇති. ඇත්තටම මමත් දැනගෙන හිටියේ නෑ. කොළඹ ගොඩක් වෙලාවට එනවා යනවා. නමුත් දැකලා තිබ්බේ නෑ. අහම්බෙන් තමයි මටත් මේක සෙට් උනේ. මෙන්න ලෝටස් ටවර් එක. අපි යම් පන්සලට. චෛත්‍ය ඇතුළට යන්න මම හදන්නේ නැහැ. ඔන්න ඔයාලට දැක් ගන්න පුළුවන් ඇතුළේ තියෙන්නේ
ඇතුලේ තියෙන්නේ මෙන්න ඔන්න ඔය විදිහ තමයි. මේ ලස්සනයි පන්සල. මේ පන්සලේ මේ ඇතුළට ඒ කියන්නේ චෛත්‍ය ඇතුළට සම්පූර්ණයෙන් යන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන තවත් විශේෂත්වය. ලස්සන කැටයන් තියෙනවා, ලස්සන නිර්මාණය කරලා තියෙනවා. හරි ලස්සනයි. ඔන්න ඔහම තමයි චෛත්‍ය ඇතුළට ආපුවම චෛත්‍යයේ උඩ පේන්නේ. හරි ලස්සන නිර්මාණයක්, ලස්සන තැන. අපි දැන් බයි. right. ඔන්න guys. ඔයාලට පේන දේ චෛත්‍යයේ ඉඳලා මම ඔයාලට පෙන්නන්න කොළඹ තියෙන ලස්සන වටපිටාව. තනි කරම බිල්ඩින් වලින් වැහුණු දෙයක් තමයි කොළඹ කියන්නේ. ඔයාලට පේනවා ඉතින් හොඳට. ඒ ඔන්න දැන් වරාය පැත්ත වෙන්නන්න මම ඔයාලට. මෙන්න. ඔන්න පියඹල යනවා කොතන ගියත් කොළඹ රජ්ජුරුව කපුටනේ. අපි දැන් බහිමු. මෙතෙන් එන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔයාලා කොළඹ ගෝල් බේස් එක තියෙනවා. ගෝල් බේස් එක ළඟින් පරණ චෛත්‍ය පාර. ඒ කියන්නේ වරාය අධිකාරියට එන පාර. වරාය අධිකාරියට එන මාර්ගේ එන්න මීටර 200ක් විතර. මීටර 200ක් විතර එද්දී වම් පැත්තේ තියෙනවා. දැන් එද්දිම මේ චෛත්‍ය පේනවා. මේක මෙච්චර මේ උසකින් තියෙනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හොයාගන්න අමාරුවක් වෙන්නේ නැහැ. මේ ඔයාලට එන්න ලේසි. මේ ඇවිල්ලා වැඩි විස්තර දැනගෙන අහගෙන යන්න. ෆැමිලි එකේ ළමයිට එහෙම හොඳයි. කොළඹ නගරේ එක තැනක ඉඳලා පෙන්වන්න හැම දර්ශනයක්ම පෙන්වන්න පුළුවන්. මේ පේනව නේද මේ හයිවේ එක අලුතෙන් හදපු හයිවේ එක. මේක යන්නේ මේ වරායේ ඇතුලෙන් තමයි මේ හයිවේ එක යන්නේ. ළමයිට එහෙම හරි වටිනවා. එන්න කොළඹ නගරේ පෙන්වන්න හොඳම තැනක් තමයි මේ තැන. අපි බහිමු දැන්. එහෙනම් මගේ channel එකත් එක්ක රැඳී සිටපු ඔයාලට ඔක්කොටම ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ එකකින් ආය හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අද සමු ගන්නවා. ගිහින් එන්න. බයි.